වැරදිලාවත් එයාට බත් කවන්න නම් පුරුදු කරගන්න එපා. සුරතල් සතට ආහාර දෙනකොට වාට එන්න පුළන් පොදු ප්‍රශ්නයක් තියෙන සමහරලාට ආසම එයා කැමතිම දෙයක් දුන්න එවෙලේ කන්නේ නැතුව චුට්ටක් කාලා ආයි රවුමත් දාලා වෙලා ආයි කාලා එහෙම නැත්නම් ඔයාලා නැති වෙලා බල්ලා හිමීට ගිහලා හොරාට කනවා. එහෙම නැත්නම් එයා කනකන් ඔයාට එතෙන්ට හිටගෙන ඉන්න වෙනවා කන්න කියලා. එහෙම නැත්නම් ඔයාට පළවෙනි කට කවන්න වෙනවා. ඔයගේ ප්‍රශ්න තියෙනවනේ. ඕක ඇත්තටම පොදු ප්‍රශ්න. කෑම දුන්නට පස්සේ එයා චුට්ටක් කාලා ආයි රවුමත් දාලා එළදු සෙල්ලම් කරලා එළ චුට්ටක් කනවා. ඇත්තටම එයාගේ හැබිට් එකක් ඒක. ඔයගේ අවධානය ගන්න කරනත් එයාගේ තියෙන කපටිකම. එතකොට ඒක එච්චර හිතන්න එපා. පොඩ හරියා විටින් විටේ කනවනම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම කන්නේ ඒ වෙලේ දුන්න වෙලාවෙම කියලා හරි එකපාරව ගොඩක් කන්නේ කියලා හරි වැරදිලාවත් එයාට බත් කවන්න නම් පුරුදු කරගන්න එපා. එහෙම කවන්න පුරුදු කරගත්තොත් එයා හිතනවා ඒක තමයි කෑම කන ක්‍රමය කියලා. එහෙම වුණොත් ඔයාට හැමදාම තුන් වේලම හරි දෙවේලම හරි ජීවිත කාලෙම එයාට කවන්නම වෙනවා. මොකද එයා ඔයා කැව්වේ නැත්තම් ආයි කන්නේ නැති වෙයි. ඒකෙන් හින්දා කවන්න පුරුදු කරගන්න එපා පොඩි කාලේ. එහෙම වුණොත් එයා හැමදාම ඔයා කවනකම් බලන් ඉදී. ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒකෙන් හින්දා චූටි කාලෙම මේ වැරදි පුරුදු ඇති වෙන එක වළක්ව ගන්න එක ඉතා වැදගත්.